යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. මම අද ආවේ ඕගොල්ලොත් එක්ක බෙදාගෙන යන්න අලුත්ම හයිබ්‍රිඩ් නෙළුමක් ගැන. මේ නෙළුමේ නම තමයි රෙඩ් පියෝනි. මේ වර්ගය ඇවිල්ලා ටික කාලයක් වෙනවා. නමුත් මේ මල ගොඩක් ලස්සනයි. පොකුරු වගේ මලක් එන්නේ. පෙති ගොඩක් තියෙනවා. පෙති විශාල ප්‍රමාණයක් තියෙන නිසා තමයි මේ මල ගොඩක්ම ලස්සන. දකින්නකොට ප්‍රියකරුයි. ඒ වගේම තමයි හැමදාම මල් දෙනවා. මුළු අවුරුද්ද පුරාම කොලෙන් කොලේට මල් දෙනවා. හදාගන්න ගොඩක් ලේසියි. ඒ වගේම තමයි මේක බෝ වෙනවා ඉක්මනට. අපි චූටි පැලයක් අරගෙන පැල කරොත් ඒක ඉක්මනින්ම පැලේ මෝරලා මල් එනවා මේ ශාකයේ. මල් ලබා ගන්න ගොඩක්ම ලේසියි. ගොඩ දෙනෙක් කියනවා මල් ගන්න අමාරුයි කියලා. ඒ වුණාට මේ වගේ මල් එනවා. හැමදාම මල් එන වර්ග මේවා. ගොඩක්ම තද අවුවේ හිරු එළිය වැටෙන තැනක තිබ්බොත් මෙම මල් ගස් අනිවාර්යයෙන්ම මල් හම්බෙනවා. චීන සංස්කෘතියේ පියෝනි මල සෞන්දර්යයේ රැජින කියලා ගෞරවාන්විතව හඳුන්වනවා. සෞඛ්‍ය හා සාමය නියෝජනය කරන මලක් ලෙසද මෙම පියෝනි මල විශ්වාස කරනවා. රෝස මලක් වගේ පෙනුමක් තියෙන මේ මලට එය තවත් විශේෂ වෙනවා. මල විවෘත වෙද්දී විශාල සුවඳක් විහිදෙනවා. අලංකාර පෙනුම නිසාම කාගේත් ආදරයට පාත්‍ර වෙනවා මේ මල. ඇතැම් අය කියනවා පියෝනි මලක් නිවසක් ඉදිරියේ තිබුවොත් ඒකෙන් වාසනාව නිවසට උදා වෙනවා කියලා. ඒ වගේම තමයි යාළුවනේ හැමෝම අහනවා මේ පැල කරගන්න ආකාරය. අපි දැන් බලමු මේ පැල කරගන්න විදිහ. ගොඩ දෙනෙක් කියනවා අපි කඩෙන් ගෙනාවත් පැල වෙන්නේ නැහැ. අපි පැලයක් තියෙන එකක් ගලවලා පැල කරත් පැල වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් ගලවගත්ත පැලයේ එක පැත්තක දල්ලක් තියෙන පැත්තක් තියෙනවා. එක පැත්තක ටියුබ් එක වගේ තියෙන පැත්තක් තියෙනවා. අපි මේ දෙක හොඳට හඳුනා ගන්න ඕනේ. මුලින්ම මේ පැලය ගලවගෙන ඒ පැලයේ ටියුබ් එක තියෙන පැත්ත තමයි අපි පසට යට කරන්න ඕනේ. මුලින්ම අපි ගන්න ඕනේ මෙන්න මේ වගේ කොම්පෝස්ට් පොහොර තියෙන තැනකින් හොඳට පස් ටිකක් මේ වගේ අපි පස් ටිකක් අරගෙන ඒ පස්වල තියෙන ගල් බොරළු අයින් කරගන්න ඕනේ. අයින් කරලා ඕගොල්ලෝ තියාගන්න පොට් එක හොඳ හිරු එළිය වදින තැනකින් තියාගන්න ඕනේ. පස් ටික ඊට පස්සේ පොට් එකටම දාගන්න ඕනේ. ප්ලාස්ටික් මේ වගේ පොට් එකක් වුණත් කමක් නැහැ. ওই තියෙන්නේ අපි ගලවගත්ත ටියුබ් එක. ඒකේ දැල්ල තියෙන පැත්ත උඩ පැත්තට හිටින්න ඕනේ. ටියුබ් එක පැත්ත අර මිරිස් ඇට පැල කරනවා වගේ පොඩ්ඩක් යට වෙන්න විතරයි ඕනේ. ඒ වගේ යට වෙන්න වගේ තියලා උඩින් පස් චුට්ටක් දාලා පැලේ හොඳට පැල කරගන්න. ගොඩක් වතුර ඕනේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක වතුරක් විතරයි ඕනේ. ගොඩක්ම වතුර දාන්න එපා. නෙළුම් මල් වලට පැලවෙන්න ගොඩක් මේ වතුර ඕනේ නැහැ. මානෙල් වර්ග වලට තමයි ගොඩක් වතුර අවශ්‍ය වන්නේ. මේවට ඕනේ ගොඩක්ම ඉර එළිය. හොඳට ඉර එළිය තියෙන තැනකින් අපි දැන් මේ පැල කරගත්ත පොට් එක තියලා හොඳින් වතුර සුළු ප්‍රමාණයක් දාලා ටියුබ් එක වැහෙන විදිහට විතරක් දාලා ඕගොල්ලෝ පැල කරලා තියන්න. සති දෙකක් යනකොට දාලා තියෙයි. මාසයක් යනකොට හොඳට පැලවෙලා තියෙයි. අපි මේකට එක් කරන්න ඕනේ පොහොර වර්ග වලට නම් යාරමිලා වලට වැඩිය දාන්න හොඳයි ඔස්මකොට් පොහොර එක. ඕගොල්ලෝ ඔස්මකොට් පොහොර එක මේ පස් එක්කම කලවම් කරගන්න. කලවම් කරගෙන දාලා පැලේ පැල කරගන්න. ගේ මානෙල් වගාවේ මම හැම ඕලු නෙළුම් මානෙල් පැලයකටම එකතු කරන්නේ ඔස්මකොට්. ඔස්මකොට් වලට වැඩිය මම ගොඩක්ම ඉර එළිය තියෙන තැනක තමයි මගේ හැම මල් පැලයම මම තියලා තියෙන්නේ. ඒ හින්දා තමයි ගොඩක්ම ලොකු මල් ලොකුවට හොඳට පැල හරියන්නේ මගේ. ඕගොල්ලොත් ඒ වගේ කරලා බලන්න. හොඳට පැල හරියන්න නම් තද අවුව තමයි ඕනේ. නෙළුම් පැල මම කියපු විදියට පැල කරලා හදලා බලන්න. අනිවාර්යයෙන්ම මල් එනවා. මල් එන්නේ නැත්තේ නැහැ. චුට්ටක් වතුර දාන්න. වතුර ගොඩක් දැම්මහම තමයි ගොඩක්ම අයට ප්‍රශ්න වෙන්නේ. සති දෙකකින් දෙකට වගේ පොඩ්ඩක් වතුර වෙනස් කරන්න.
වතුර ටික අයින් කරලා ආයෙත් අලුත් වතුර දාන්න. වැහි කාලෙට වැස්ස පෑවුවට පස්සේ වතුර ආයි අයින් කරන්න. අලුත් වතුර දාන්න. එතකොට මේ වගේ පඳුරු හදිලා හොඳට ලොකු මල් හැදෙන හොඳ පැලයක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. අපි ගාව තව මේ වගේම ඕල්නෙලුම් වගාවේ හැම මානෙල් වර්ගයක්ම තියෙනවා. ඕගොල්ලන්ට මානෙල් වර්ගවල නම් උඳන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් අපිත් එක්ක රැඳී සිටියොත්. හැම මානෙල් වගාවකම තියෙන හැම පැත්තක්ම අපි කතා කරනවා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපේ YouTube නාලිකාව සමග අපි ඉස්සරහට තවත් වීඩියෝ ගෙන ගේන්නම් ඕගොල්ලෝ වෙනුවෙන්.